හයි කොහමද ඔයාලට අද vlog එක නම් මායි මගේ බෝඩින් එකේ ඉන්න නංගිලා දෙන්නයි පන්සල් ගියපු vlog එකක්. ඉතින් මේ කැම්පස් එක ළඟින් අපි යන ගමන් තමයි ඉන්නේ. පන්සල් කිව්වට මම කිව්වේ නෑ මොන පන්සලටද අපි යන්නේ කියලා. අපි යන්නේ පිල්ලෑවේ පන්සලට. ඒක අපිට ළඟයි. ඒක නිසා ඉතින් අපි අර එතන මේ පයින් බහලා යන්න තියෙන තැනින්ම බැස්සා. මොකද අපිට මේ දෙපැත්තේ තියෙන සුන්දරත්වය විඳගන්න ඕන නිසා අපි අර ඒ දෙපැත්තේ මල් එහෙම විකුණන්න ඉන්නවනේ ඇන්ටිලා. එයාලගෙන් මලුත් අරගෙන යන්න තමයි හදන්නේ. ඉතින් ඔහොම යනකොට අපිට මේ ප්ලේන් එකක් ගියා හරිද. ඉතින් අපි නැවතිලා ඒක දිහා බලාගෙන හිටියා. හරියට පොඩි ළමයි වගේ. ඉතින් දැන් ඔය යන ගමන් ඉන්නේ මායි නංගිලා දෙන්නයි. ඉතින් එක කිව්වා කීකී ගියේ ඉතින් මේ බලන්න හවසට මේ පන්සල කොච්චර ලස්සනද කියලා බලන්න සෙනගත් හිටියා ටිකක්. ඉතින් අපි දැන් ඉතින් ලෑස්ති වෙන්නේ අපි ගෙනියපු දේවල් පූජා කරන්න සකස් කරගන්න. අපි 3 දෙනෙක් ගියානේ. එතකොට අපි 3 දෙනා කතා වුණේ බුදුමැදුරටයි චෛත්‍ය වහන්සේටයි බෝධි වහන්සේටයි 3ක් හදාගමයි කියලා පූජා කරන්න දේවල් දාලා ඊට පස්සේ අපි ඒ විදිහට මුලින්ම හදන්න පටන් ගත්තා. ඉතින් මම දැන් ওই මල් අහුරනවා. එතකොට අපි ගත්ත නෙළුම් මල් එකත් එහෙමම මේ අහුරලා තිබ්බා. ඉතින් ඕක අර නංගි අල්ලගෙන හිටියට දැන් වීඩියෝ එක ගද්දී දැන් අපි සකස් කරගත්තු දේවල් පූජා කරන්න තමයි යන්නේ. ඇත්තටම අපි ඉගෙන ගන්න ළමයි විදිහට මේ වගේ දේවල් කරන එක අපිට ඒ කියන්නේ අපේ අධ්‍යාපනයට ඊට පස්සේ අපේ ජීවිතයට මාරම හොඳයි. ඒ කියන්නේ යහපතක් විතරයි සිදු වෙන්නේ. අයහපතක් වෙන්නේ නෑනේ. අපි අපේ ආගම හරියට අදහගෙන ජීවත් වෙනවා කියන්නේ අපිට හොඳ දේවල් අපේ ජීවිතයට ළඟා වෙනවා. ඉතින් කොහොමෙන් හරි මාත් දැන් අපි සකස් කරගත්තු දේවල් බෝධිරජාණන් වහන්සේට පූජා කරනවා. මම ඉතින් මේ දවස්වල එක්සෑම් වලට රෙඩි වෙන ගමන් ඉන්නේ. ඒක නිසා මම ඒවටත් ආශිර්වාදය අරගත්තා. ඒ කරලා ඉවර වෙලා අපි යන්නේ පහන් පත්තු කරන්න. එතන ඒ කියන්නේ හුලඟත් එක්ක පහන් පත්තු කරගන්න හරි අමාරුයි. මේ ඒ වුණාට ඉතින් අපි කොහොම හරි පත්තු කරන්න පටන් ගත්තා. අපිට ගිනි පෙට්ටියක් ගෙනියන්නත් බැරි වෙලා. ඒකත් එක්ක ඉතින් අර ළඟ පහනක් පත්තු කරපු එකකින් ආපහු අපි මේ අපේ පහනක් පත්තු කරලා හැම පත්තු කරා. මම එදා තමයි දැනගත්තේ පන්සලට ගියාම පහන් 7ක් පූජා කරන්න ඕනේ කියලා. ඉතින් මම මේ පහන් 7ක් හරගස්සලා ඉවර වෙලා මේ පූජා කරන්න, ඒ කියන්නේ පත්තු කරන්න පටන් ගත්තා. මේ හරියට ඇවිලෙන්නේ නැහැ බලන්නකෝ. ඒ කියන්නේ හුළඟ නිසා පොඩ්ඩක් නිවෙනවා වගේ වෙනවා. ඒකත් එක්ක තමයි ඉතින් ඒ වුණාට ඉතින් මම හරි ආසාවෙන් තමයි මේවා කරන්නේ. මොකද අපි ගෙවන කාර්යබහුල ජීවිතෙත් එක්ක මේ වගේ මනසට හිතට සහනයක් ගෙන දෙන දේවල් කරාම අපිට අපි වටේ ඉන්න පිරිසත් එක්ක හොඳින් ජීවත් වෙන්න පුළුවන්. මොකද අපේ මනස නිරවුල්ව තියෙන්න ඕනි. අපේ අනිත් දේවල් යහපත් විදිහට කරගන්න නම් ඉතින් අපි මේ වගේ තැනකට ගියාම කොහොමත් අපේ මනස නිරවුල් වෙනානේ. දැන් කොහොම හරි මම හඳුන් කුරුත් පත්තු කර ගන්නවා. ඉතින් මගේ ප්‍රාර්ථනාව වුණේ මේ ලෝකේ ඉන්න සියලු දෙනාගේම තියෙන දුක් නැති වෙලා හැම කෙනෙක්ටම සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා මම මේ කරපු පින්කම් මාලාවෙන්ම. ඉතින් හැමෝම කැමති සතුටින් ඉන්න, සතුටින් ජීවත් වෙන්න. මිනිස්සු විතරක් නෙමෙයි සත්තු උනත් එහෙමයි. බලන්න මේ හවසට මේ අර බෙල්ලන්විල වැව තමයි ඒකත් තියනවානේ පන්සල ළඟම. එතකොට මාරම ලස්සනයි මේ පරිසරය. මේ හවස ගොඩක් අය හිටියා. ඉතින් ඇවිල්ලා වන්දනාමාන කරන්න. අපි ඉතින් හැමෙට ගාථා කියලා වන්දනාමාන කරලා ආපහු එන්න ආවා. එතකොට අපේ අනිත් නංගිලා දෙන්නට බෙලංගල පාක් එකට යන්න ඕනින් කිව්වා. ඊට පස්සේ ඉතින් අපි
පන්සල ළඟ ඉඳන් අර පාර්ක් එකේ ඇවිදන් ආවා. දැන් ওই කැම්පස් එක ළඟින් අපි උඳු වඩේ අරගෙන කාලා එහෙමම බෝඩින් එකට ආවා. ඊට පස්සේ මේ ඊළඟ දවසේ මම දවසම පාඩම් කළා. මේ මගේ අනිත් යාළුවා එයා එක්සෑම් එක ලියලා ඇවිල්ලා. ඉතින් අපි ගියා ග්‍රොසරි shopping කරන්න. ඒ යන ගමන් බඩගිනි. ඊට පස්සේ විජයරාමේ තියෙන රයිස් ෆැක්ටරි එකට ගිහිල්ලා අපි රයිස් ගත්තා කන්න. ඒකලා ඒකත් කාලා ඉවර වෙලා අපිට කෑමක් දුන්නොත් හොඳට කනවා. හවස මේ ඔය මම කිරි එකක් එහෙම හදාගෙන මං හැදුවා ජීවිතේ පළවෙනි වතාවට මාළු එකක්. ඒකත් තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න අපිව subscribe කරන්න.